මේ ගානේ කියන්නේ මේ සමගාමී සමීකරණ ගානක්. සුනිල් සංඛ්‍යා දෙකක් A සහ B කියලා හිතනවලු. එම සංඛ්‍යා දෙක A කුඩයි B මේ ඊට වඩා විශාල B ඊට වඩා විශාලයි කියලා හිතනවලු. තවද يعني ප්‍රකාශ කරනවලු තවද කුඩා සංඛ්‍යාවේ තුනෙන් දෙකක් හා විශාල සංඛ්‍යාවේ පහෙන් හතරක්. එකතු කළ විට පිළිතුරු 12ක් කියනවා. ඒ කියන්නේ කුඩා සංඛ්‍යාව A නේ. A වලින් මේ A ගෙන් කියලා කියන්න පුළුවන් A වලින් තුනෙන් දෙකක්. තුනෙන් දෙකකුයි A වලින් තුනෙන් දෙකකුයි B වලින් B කියන එක BC නම් 100. B 1000 නම් 1000න් එහෙම. මේ B වලින් පහෙන් හතරක්. එකතු කළාම පිළිතුර 12ක් හම්බ වෙනවා. සාධනායන තුන කිරිතා ගන්න පුළුවන්. මෙහෙම කෙලින්ම හිතලා ගන්න පුළුවන් හරි. මේ අරක හිතලා ගන්න කියලා කියන්නේ මේ. දැන් මෙහෙම ගන්න පුළුවන්. දෙකක් A බෙදීම 3 4 ඊට 5 සමානයි 12 කියලා ගන්න පුළුවන්. දැන් අපිට පොදු හරයක් ගන්න පුළුවන්. පොදු හරයක් ගන්නකොට මෙයා පහෙන් වැඩි කළා මෙයා පහෙන් වැඩි කළා මෙයා තුනෙන් වැඩි කළා මෙයා තුනෙන් වැඩි කරමු. මේ පැත්තට පොදු හරයක් ගමුකෝ. එතකොට එයාට කොහොමත් සම්පූර්ණ උත්තරේ 15යි කියලා එනවා. 10ක් A වෙනවා. මෙතන 12ක් B වෙනවා. සමානයි 12 වෙනවා. 12 15 සම්පූර්ණ 10ක් A 12ක් B කියන මේ සම්පූර්ණ එක මේ 15න් බෙදිලානේ තියෙන්නේ. ඒ 15 හැපත කියන පොළ අතර බෙදීම කිරීමක් කරලා 12 15 එතකොට 180ක්. 180ක් කියලා කියන්නේ 10ක් A ධන 12ක් B. හරිද? 10ක් A ධන 12ක් B. ඒතකොට මේක පළවෙනි සමීකරණය කියලා ගන්න පුළුවන්. තව සමීකරණයක් හදාගන්න ඇති. ඒ කියන විශාල සංඛ්‍යාව පොඩ සංඛ්‍යාවක් වෙනස 4ක් තු. විශාල සංඛ්‍යාව අපි B කියලා ගන්නවනේ. B ඍණයි. B වලින් A අඩු කරොත් 4ක් කියනකොට තමයි දෙවෙනි සමීකරණය. දැන් සමගාමී සමීකරණ දෙකක් තියෙනවා අපි විසඳන්න පුළුවන්. අපිට පහසුයි මේ දෙවෙනි එක 10න් ගුණ කරගන්න. දෙවෙනි එක 10න් ගුණ කරගත්තා නම් එනවා 10ක් B දින 10ක් A සමානයි 40යි කියන්නේ. ඒක අපි ගමුකෝ තුන්වෙනි සමීකරණය කියලා. දැන් 3යි 1යි එකතු කරාම එනවා උත්තරේ. තුන්වෙනි සමීකරණය පළවෙනි සමීකරණය එකතු කරාම 3යි 3යි 1යි. එතකොට මේ 10ක් B ට 12ක් B එකතු කරලා 22ක් B වෙනවා. දින 10ක් ලියලම ඉන්නන්නේ අටලව ගන්නවා. 10ක් A ධන 12ක් B ධන 10ක් B දින 10ක් A සමානයි 40 ධන 180යි කියලා එනවා. එතකොට මේක 10 දින 10ක් ධන 10ක් කපලා ගිහිල්ලා 22ක් B කියලා එනවා. එතන එනවා 220ක්. 220ක් කියලා එනවා. එතකොට දෙපැත්තම 22කින් බෙදුවාම ලස්සනට එනවනේ. B කියන්නේ 22කින් බෙදන්න ඕනේ. 22කින් බෙදුවාම 10ක් කියලා එනවා. 10 නම් කිව්වලා ගිහිල්ලා දෙකම අපි මේ පළවෙනි සමීකරණයක ලේසි. B සමානයි 10 සමාවක් එක්කේ ආදේශය. එකේ ආදේශ කරාම 10 10 ඍණ A සමානයි 4ක් වෙනවනේ. ඍණ A මේ පැත්තටම ධන A වෙනවා. 4 මේ පැත්තටම ඍණ 4ක් වෙනවා. අර ඕන විදිහට මාරු කරගන්න පුළුවන්. හැදෙන පහසු විදිහකට ධන කෙනෙක් අපිට ඍණ එනවා. ඍණ කෙනෙක් අපිට ධන. එතකොට මේ 6ක් කියලා එන්නේ. ඒක නේද හරිනේ.